ලංකා තානාපතිතුමා ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපතිතුමා ඉන්දුනීසියාවේ, එතකොට මහා මාර්ග ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සිවිල් ආරක්ෂක බලකාය, දිස්ත්‍රික් ලේකම්තුමා තිරුකුණාමලේ, සභාපතිවරු, වෘත්තීය පුහුණු අධිකාරියේ, කළමනාකාර සිනෝන් පෙට්‍රෝලියම් වල ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා නමගේ බන්දරාගාර කුමසාරිස්තුමා, අධ්‍යක්ෂ ජනරාල් වෙන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කීප දෙනෙක් ඉන්නවා. එතකොට ගුවන් තොටුපළේ ආරක්ෂක උපදේශකවරු, වරායේ ආරක්ෂක උපදේශකවරු, මේ වගේ ජනරල්වරු, ඇඩ්මිරල්වරු, කර්නල්වරු, මේජර්වරු, කපිතාන්වරු හැම කෙනෙක්ම මේ පුහුණුවන් තැන්වලට මම ඒවා පොදුදලි කරනවා. ඒ තැන්වලට කතා කරලා ලබා දෙන්නවා. මොකද මේ රණවිරුවන් වෙන්නේ මගේ ඇති ඒ ලැබියාව නිසා. ඉතින් සෑම මට්ටමකින්ම 15 මට්ටමේ රණවිරුවාගේ සිට ඉහළම මට්ටමේ රණවිරුවා දක්වා අපි මේ වගේ මේ පසුගිය අවුරුදු 4 තුළ ලොකු සේවාවක් කළා තියෙනවා. ඒ වගේම ඉදිරියට අපි ඔවුන්ගේ ප්‍රශ්න හරියාකාරව තේරුම්ගෙන මේ බොරුවක් නෙවෙයි හරියාකාරව තේරුම්ගෙන නියමයි ඉදිරියට අපි ඔවුන්ගේ ඒ සුබ සාධනයකට අපි බලනවා. අපි මේක මොනියදී රණවිරුවන්ගේ ඥාතීන්ට ආබාධිත සෙබළුන්ට ආබාධිත සෙබළුන්ට විශාල වශයෙන් අපි දේවල් කළ තිබෙනවා. ආබාධිත සෙබළුන් වෙනුවෙන් අර අසාධ්‍ය තත්ත්වයේ ආබාධිත සෙබළුන් වෙනුවෙන් රණවිරු අරණ මම හදාගෙන යනවා තිබිය. ඒ වගේම සේවාවෙන් රණවිරුවන්ගේ නිවාස, දරුවන්ගේ අධ්‍යාපනයේ මේ දෙක විශේෂ දෙයක් යොමු කරලා කරගෙන යනවා. මේ දේවල් සෑම දෙයක් සම්බන්ධයෙන්ම අපි කරගෙන තියෙනවා, ඉදිරියටත් කරනවා. කාලය අවසන් නිසා මේක විස්තරව අපි මේ සම්බන්ධයෙන් මම හිතන්නේ පොඩි පොත්පින්චකුත් මුද්‍රණය කළ තියෙන කොච්චර අපි මේ සම්බන්ධයෙන් කළා කියන කාරණා. ආරක්ෂක ලේකම්තුමනි, අපි ඔය වැඩසටහනේ අවසානයේට මම මේ ප්‍රශ්නේ සභාගත්තේ ජාත්‍යන්තර දේශීය විදේශීය කුමන්ත්‍රණ විවිධ ආකාරයෙන් හැසිරෙන අපි දැක්කා. ඊළම ලබා දෙන්නට එහෙම නැත්නම් මෙතන මේ මෙහෙය නවත්වන්නට බොහෝ ආකාරයෙන් උත්සාහ කරන අපි දැක්කා. අපි දැන් මේ තීරණාත්මක ජනාධිපතිවරණයක් අභියස මේ දැන් ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමය මේ රටේ එක්තරා ආකාරයක ඊළම ලබා ගන්නට උත්සාහ කරපු පාර්ශ්වයන් ජාත්‍යන්තර වෙන්න පුළුවන්, දේශීය වශයෙන් වෙන්න පුළුවන්. Tamante එදා කරගන්න බැරි වෙච්ච දේ වෙනත් කෝණයකින් වෙනත් අපි නොහිතන අපිට නොපෙනෙන ආකාරයෙන් කරගන්න ගන්න උත්සාහයක්ද මේ තිබෙන්නේ. මේ තත්ත්වය අපි මෙරට ජනතාව තේරුම් අරගන්නට එමනා වෙන්නේ කොයි ආකාරයකද? අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්නට ඕන ජනතාව මෙතන විදේශීය කුමන්ත්‍රණ තිබෙනවා. ඒ දන්නවා ඒ සංවිධානය පරාජය නායකයන් විනාශනයෙන් වළක්වා ගන්නට කුමන විදේශ බලපෑම් ආවද කියලා. බලගත් රටවල් දෙක විදේශ අමාත්‍යවරු එකවර ලංකාවට පැමිණෙනවා කියන කුමන බලපෑම ඇති කරන්න කලාද. ඒ වගේම සම්බාධක අපිට මේ කොච්චර පැනිවද අධ්‍යායද සම්බන්ධ ඒකම අපිට පරිජන මේ ක්‍රයිම්ස් මේ අපරාධ අධිකරණ වලට ගෙන යනවා කියන පරිජන ගෙනයන්නට සූදානම්. ඒ වගේම මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කළයි කියලා අපිට කොපමණ මේ දැන් අර සම්හල්වලට ලැබෙන GSP+ ඒක කොච්චර ඒක බලන්න මේක පැහැදිලිම තත්ත්වයක් තියෙනවා. දැන් මම දැක්ක අද කවුරු හරි දේශපාලන පුද්ගලෙක් කියලා කියනවා මේ ජනාධිපතිතුමා පරාද කරොත් අපි පැය 24න් මේක දෙනවා කියලා.
බකඩ පත්තරේ කොහොමද ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. ප්‍රවෘත්තිය මේ ජනාධිපතිවරයා ඉවත් කරොත් අපි පැය 24න් මේ දෙන්නා කියලා. මොකක්ද ඒක මොකක්ද ඒක තේරුම? කොහොමද මේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට මේ පිටරටක් මේ DSP+ සම්බන්ධ කරන්නේ? එතනින්ම පැහැදිලි වෙනවා මොකක්ද මේ අරමුණ කියන එක. ඉතින් මේකට හේතු රාශියක් තියෙන්න පුළුවන්. එකක් තමයි මේ කුඩා රටක ජනාධිපතිවරේ මේ විශාල රටවල් බලගත් රටවල් වල පීඩනයට අහංකම් දෙන්නේ නැතුව තමන්ට ඕන දේ තමන්ගේ රට වෙනුවෙන් කරවසා උන්ට අතුරු තිබෙන වේදනාව. ඒකම තවත් කාරණයක් වෙන්න පුළුවන්. මේ වැදගත් වෙන ප්‍රදේශයක බලපෑමක් උන්ට නැතිවීම නිසා මේ ජනාධිපතිවරයා